අපේ ලෝකය අපට නිරන්තරයෙන්ම කියා දෙන්නේ සතුට ඇත්තේ වැඩිපුර දේවල් තිබීම තුල බවයි. අපි සිතන්නේ අප ධනවත් වන තරමට අප සතුටින් සිටිනා බවයි. නමුත් සෙන්දහම අපට ප්‍රශ්නයක් නගනවා සැබෑ ධනය යනු බැංකු ගිණුමේ ඇති මුදලද නැතහොත් සිතේ ඇති සාමයද? දුප්පත්කම තුල සතුට සොයා ගැනීම යනු මුදල් හෝ දේපල නොමැතිවීම ගැන දුක් වීම නොව. ඇමුණුමෙන් නිදහස් වීම තුලින් ලබන අනන්ත සතුටයි. අද මේ කතාවෙන් අපි ඉගෙන ගනිමු අවමවාදයේ ප්‍රශ්නාව තුලින් අභ්‍යන්තර ධනය සොයාගන්නේ කෙසේද කියා. බොහෝ කලකට පෙර කඳුකරයේ පිහිටි සෙන් ආරාමයකට යමනාකා නම් ධනවත් වෙළෙන්දෙක් පැමිණියා. යමනාකාට සියල්ල තිබුණා. විශාල ගෙවල්, වටිනා ඇඳුම් සහ වැඩි මුදලක්. නමුත් ඔහු නිරන්තරයෙන්ම දුකින් සිටියා. ඔහු සිතුවේ මට තවත් මුදල් අවශ්‍යයි. එවිට මම ආරක්ෂිත වේවි. ඔහුට යමක් නැති වූ විට ඔහු අධික ලෙස කෝප වුණා. ඔහුගේ සිතුවිලි වූයේ මා සතුව ඇති දේ ආරක්ෂා කරගන්නේ කෙසේද? මට තව මොනවාද අවශ්‍ය? ඔහු තමා සතු දෙයට ගොදුරු වූ කෙනෙක් බවට පත්ව සිටියා. ඔහු තම බාහිර ධනය නිසා අභ්‍යන්තරයේ දුප්පත් වුණා. දිනක් ඔහු තම ගුරුවරයා වූ මාස්ටර් ෂෙයිෂින් හමුවට ගොස් වෙහෙසට පත්ව සොරේන් මෙසේ පැවසුවා. ගුරුතුමනි, මා සතුව සියලු ධනය තිබුණත් මට සැබෑ සතුටක් හෝ සාමයක් නැහැ. මම දුප්පත්කම තුල සතුට සොයාගන්නේ කෙසේද? මාස්ටර් ෂෙයිෂින් යමනාකාව පුංචි හිස් පැන්සල් පෙට්ටියක් තිබූ තැනකට ගෙන ගියා. මාස්ටර් ෂෙයිෂින් ඉතාම සංසුන් සොරෙන් මෙසේ පැවසුවා. යමනාකා, මම මේ පෙට්ටිය නිරන්තරයෙන්ම හිස්ව තබා ගන්නවා. ඔබට දෙයක් අවශ්‍ය වූ විට ඔබට එය මිලදී ගැනීමට මුදල් අවශ්‍ය වනවා. නමුත් ඔබ පැන්සල මිලදීගත් පසු ඔබ කිරීමට උත්සාහ කරන්නේ කුමක්ද? යමනාකා මෙසේ පැවසුවා. ගුරුතුමනි, මම එය පරිස්සම් කිරීමට උත්සාහ කරනවා. මාස්ටර් ෂෙයිෂින් පිළිතුරු දුන්නා. එතකොට ඔබ මුදල් ගෙවා වස්තුවක් ගත්තා. නමුත් දැන් ඔබ වස්තුවට වහලෙක් වගේ. ඔබට එය නැති වෙයි යයි බියක් ඇති වෙනවා. මේ හිස් පැන්සල් පෙට්ටිය දෙස බලන්න. මේ හිස් බව යනු නොසැලෙන ධනයයි. මාස්ටර් ෂෙයිෂින් තවදුරටත් ගැඹුරට පැහැදිලි කළා. යමනාකා, සැබෑ දුප්පත්කම යනු වස්තුන් නොමැතිවීම නොව නිරන්තරයෙන්ම යමක් අවශ්‍ය වීමයි. සැබෑ ධනය යනු වස්තුන් රැස්කිරීම නොව කිසිවක් අවශ්‍ය නොවීමයි. දුප්පත්කම තුල සතුට යනු ඔබ කිසිවක් අල්ලාගෙන සිටින්නේ නැහැ. ඔබට නැතිවේ යයි බියක් නැහැ. ඔබ සම්පූර්ණයෙන්ම නිදහස්. මේ හිස් පැන්සල් පෙට්ටියසේ ඔබේ සිත හිස් කරගන්න. ඔබ ඔබේ සිත හිස් කරන විට බිය හෝ තණ්හාව නැති වී යනවා. එවිට සතුට බාහිර දේවලින් පැමිණිය යුතු නැහැ. එය ඔබේ අභ්‍යන්තරයේ පැන නගිනවා. සැබෑ ධනය යනු තෘප්තියේ සිතයි. යමනාකා තම වෙළඳාමේ ඇති ආශාව සහ බිය තමාගේ අභ්‍යන්තර සතුට කොල්ල කෑ බව අවබෝධ කරගත්තා. ඔහු බාහිර ධනයට වඩා අභ්‍යන්තර ධනයට ප්‍රමුඛත්වය දීමට පටන් ගත්තා. දුප්පත්කම තුල සතුට සොයාගන්නා ආකාරය. පළමුවැන්න අවමවාදය පුරුදු කරන්න. ඔබට අවශ්‍ය දේ පමණක් තබා ගන්න. ඔබ දේවල් අල්ලාගෙන සිටීම අඩු කරන විට ඔබ වේදනාව අඩු කරනවා. දෙවෙනි එක, අල්ලාගෙන නොසිටින්න. ඔබ යමක් අත්විඳින විට එයට ඇලී නොසිටින්න. එය වෙනස් වීමට ඉඩ දෙන්න. තුන්වෙනි එක, සෑම මොහොතකම තෘප්තිමත් වන්න. ඔබ දැන් සිටින තත්ත්වය දුප්පත් හෝ පොහොසත් කුමක් වුවත් දැන්ම සතුට සොයා ගන්න. සෙන්දහම කියා දෙන්නේ ඔබ අවමවාදය පුරුදු කරන විට ඔබ කිසිවක් නැති කෙනෙක් නොව කිසිවක් අවශ්‍ය නැති කෙනෙක් බවට පත්වන බවයි. ඔබගේ සිත නිරතුරුවම තෘප්තිය ධනෙන් පිරි දුප්පත්කම තුල සතුට සොයා ගනීවා.